අයිබෝවන් නැෂනල් ෆුවල් පාස් එක එහෙම නැත්නම් ඉන්ධන ලබා ගැනීමට අදාළ කෝටා ක්‍රමයට අපිට ලබා දෙන QR එක සඳහා රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියන එක මම මේ වීඩියෝ එකේදී පියවර වශයෙන් පැහැදිලි කරනවා. ඒ වගේම ඇතිවෙන ගැටලු වලට විසඳුම් හොයාගන්නේ කොහොමද කියන එකත් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. අපිට මේ ලියාපදිංචිය සඳහා මෙන්න මේ වෙබ්සයිට් එකට යන්න අවශ්‍ය වෙනවා. ඔබගේ ෆෝන් එකේ හරි කම්පියුටර් එකේ හරි බ්‍රවුසර් එකේ ඇඩ්‍රස් බාර් එකේ මෙන්න මේ ලින්ක් එක ටයිප් කරලා යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ අදාළ ලින්ක් එක තියෙනවා. ඒක ක්ලික් කරලා බොහොම පහසුවෙන් මේ පේජ් එකට යන්න පුළුවන්. ඒ වගේම දැන් මේ ලියාපදිංචිය සඳහා ලංකාව පුරා ඉන්න හැමෝම මේ මොහොතේ try කරනවා. ඒක නිසා මේ වෙබ්සයිට් එකට අදාළ ට්‍රැෆික් එක වැඩි මේ මොහොතේ. ඒක නිසා ඔබ සාමාන්‍ය මධ්‍යම රාත්‍රී හරි උදේ පාන්දරක හරි මේ වැඩේ කරනවා නම් බොහොම පහසුවෙන් මේ රෙජිස්ටර් වෙන ක්‍රියාවලිය කරගන්න පුළුවන්. මොකද හේතුව එතකොට ට්‍රැෆික් එක අඩු වෙලාවක මේක කරගන්නවා නම් යම්කිසි error ඇතිවීම එහෙම නැත්නම් දෝෂ ඇතිවීමේ සම්භාවිතාවය අඩු කරගෙන බොහොම පහසුවෙන් මේ ලියාපදිංචිය ඔබට කරගන්න පුළුවන්. හරි. අපි ඒ ලින්ක් එකට ගියාට පස්සේ මෙන්න මේ විදිහට තමයි වෙබ් පේජ් එක පෙන්වන්නේ. මේකෙන් අපිට භාෂාව සිලෙක්ට් කරගන්න පුළුවන්. මම සිංහල කියන එක සිලෙක්ට් කරගන්නම්. ඊට පස්සේ මෙන්න මෙතනින් තාම ඔයාලා ලියාපදිංචි වෙලා නැති නිසා මෙන්න මේ ලියාපදිංචි වෙන්න කියන එක තමයි සිලෙක්ට් කරන්න ඕනි. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ මේකේ එන්ටර් කරන්න ඕනි තොරතුරු ටික පෙන්නනවා. වැදගත්ම දේ මේ හැම දෙයක්ම විනාඩි 20ක් ඇතුළත ඔයා කරන්න ඕනි. එහෙම නැත්නම් ආයි මුල ඉඳන්ම මේ ටික කරගන්න වෙනවා. ඒක නිසා බොහොම සැලකිල්ලෙන් මේ තොරතුරු ටික විනාඩි 20ක් ඇතුළත පුරවන්න. ඔයාගේ ඩෙන්ටිටි කාඩ් අංකය මෙන්න මෙතෙන් ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. නිවැරදිව ඒක ඇතුළත් කරන්න. ඔයා પાස්පෝර්ට් අංකය එහෙම ඇතුළත් කරනවා නම් මෙතනින් ඒ අදාළ තොරතුරු සිලෙක්ට් කරගන්නත් පුළුවන්. දැන් බහුතරයක් ඩෙන්ටිටි කාඩ් අංකය සිලෙක්ට් කරන ඇතුළත් කරන නිසා මෙන්න මෙතනින් මේ NIC කියන එක තමයි සිලෙක්ට් වෙලා තියෙන්නේ ඩිෆෝල්ට්ම. මෙන්න මේ විදිහට ඔයාගේ ඩෙන්ටිටි කාඩ් අංකය මෙතෙන් ඇතුළත් කරගන්න. ඊට පස්සේ ඔයාගේ දුරකථන අංකය මෙතෙන් ඇතුළත් කරන්න අවශ්‍ය වෙනවා. ඉස්සරහට බිංදුව දාලා. ඒ කියන්නේ අර 94 ලංකාවේ කෝඩ් එක දාලා නෙවෙයි 0.7.0 ඒ විදිහට ඔයාගේ අංකය මෙන්න මෙතෙන් ඇතුළත් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන OPT අංකය එවන්න කියලා තියෙනවා. මේක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකට SMS එකක් විදිහට OPT අංකයක් එනවා. ඒක විනාඩි 2ක් ඇතුළත ඔයාගේ ෆෝන් එකට එන්න ඕනි. හැබැයි ඔයා දවල් වෙලාවක ගොඩාක් කට්ටිය මේ රෙජිස්ටර් වෙන වෙලාවක කරොත් ඕක ඔය වෙලාවට එන්නේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේ වැඩ ටික රෑ වෙලා කරන්න කියලා මම කිව්වේ ඒකයි. එතකොට ට්‍රැෆික් එක අඩු නිසා බොහොම පහසුවෙන් කරගන්න පුළුවන්. ඔන්න දැන් මගේ ෆෝන් එකට ඒ OPT අංකය ආවා. මම ඒක ඇතුළත් කරනවා දැන් 24යි 59.22 කියන අංකය තමයි මට ඇවිල්ලා තිබෙන්නේ. මේක විවිධ කට්ටියට විවිධ අංක එන්නේ. මේ OPT අංකයක් කියන්නේ one time password එකක්. මේ අවස්ථාවේදී ඔයාගේ මේ දුරකථන අංකය ඔයාගේමයි කියන එක ඒගොල්ලොන්ට තහවුරු කරගන්න කරන තමයි මේ විදිහට අපිට අංකයක් එවන්නේ. ඊට පස්සේ මම ඒක තහවුරු කරන්න කියන එක ක්ලික් කරාට පස්සේ හරි එතනින් එහාට ඉතුරු තොරතුරු ටික ඇතුළත් කරන්න පුළුවන්. මෙන්න මෙතනින් එහාට ඔයාගේ නම මෙතනට ඇතුළත් කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙන්න මෙතන ලිපිනේ ඇතුළත් කරන්න ඕනි. ලිපිනේ ඇතුළත් කරනකොට මෙන්න මේ වගේ අර ඩබල් කොටේෂන් වගේ සංකේත නැතුව කමා සහ ඩොට් පමණක් දාලා ස්ලෑෂ් එක දාන්නත් පුළුවන්. අන්න ඒ තොරතුරු ටික ඇතුළත් කරන්න ඕනි. එහෙම ඩබල් කොටේෂන් එහෙම මෙන්න මේ ලකුණ එහෙම දැම්මොත් එතන වැරදි කියලා කියනවා. ඊට පස්සේ මෙන්න මේ මීළඟ කියන එක සිලෙක්ට් කරාට පස්සේ වාහනේ තොරතුරු ටික ඇතුළත් කරන්න අදාළ කොටසට මෙන්න මේ විදිහට යනවා. ඔයාගේ වාහනයේ අකුරු ටික මෙන්න මෙතන ඇතුළත් කරන්න ඕනි. දැන් අලුත් වාහන වල නම් අකුරු 3ක් තියෙනවා. ඊට කලින් වාහන වල නම් අකුරු 2ක් තියෙනවා. දැන් මගේ වාහනයට අදාළ තොරතුරු ටික මම මේ විදිහට ඇතුළත් කරන්නම්. ඒ වගේම මෙතන ඉඳන් අර පළාත මොකක්ද කියන එක ඇතුළත් කරන්න අවශ්‍ය නැහැ. මෙන්න මෙතන වාහනේ වර්ගය මොකක්ද කියන එක සිලෙක්ට් කරන්න ඕනි. දැන් වාහනේ වර්ගයේ කාර් කියන එක මෙතන සිලෙක්ට් කරොත් මෙතන ඩීසල්ද පෙට්‍රල්ද කියන එක අපිට සිලෙක්ට් කරන්න අවශ්‍ය වෙනවා. දැන් මම යතුරු පැදි කියන එක සිලෙක්ට් කරොත් මෙතන පෙට්‍රල් විතරයි පෙන්නන්නේ. මොකද යතුරු පැදි වලට පෙට්‍රල් විතරනේ ගහන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන චැසි අංකය ඇතුළත් කරන්න ඕනි. චැසි අංකය ඔයාගේ වාහනේ පොතේ චැසි අංකය නිවැරදිව ඇතුළත් කරන්න. වැදගත්ම දේ කැපිටල් අකුරු වලින් පමණක් මේක ඇතුළත් කරන්න ඕනි. ඒ වගේම බිංදුවයි O අකුරයි පටලවා ගන්න එපා. මොකද සමහර කට්ටියට ඕක වරදිනවා. බිංදුවයි O අකුරයි පැටළුනොත් මොකද මේ චැසි අංකය වාහන ලියාපදිංචි කරන ආයතනයත් එක්ක සංසන්දනය කරලා බලලා තමයි ඔයාට QR කෝඩ් එක ඒගොල්ලෝ ලබා දෙනවා කියන්නේ. ඔබ මේ ඇතුළත් කරපු චැසි අංකය දෙපාරක් බලන්න නිවැරදිවම ටයිප් කරාද කියන එක ඔයාගේ පොතේ තියෙන චැසි අංකයත් එක්ක
හරි ඊට පස්සේ ඉන්ධන වර්ගය මොකක්ද කියන එක මෙන්න මෙතන මේක සිලෙක්ට් කරන්නත් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ චූටි ටික් එකක් දාන්න තියෙනවා. මේ ටික් එක දැම්මට පස්සේ ලියාපදිංචි වන්න කියලා මෙන්න මෙතන පෙන්නනවා. ඒකත් මේ විදිහට ක්ලික් කරපුවාම හරි. මේ ටික ඔයා විනාඩි 20ක් ඇතුළත කරේ නැත්නම් මෙතන error message එකක් පෙන්නනවා මෙන්න මේ වගේ. මට ඒක කලින් වුණා. මම මොකද කලින් මේක ඔයගොල්ලෝ බොහොම හිමීට පැහැදිලි කරන්න ගිහිල්ලා මොකක් හරි වෙලා ඔයාටත් ඒ error message එක පෙන්නුවොත් ආයේ මුල ඉඳන් ඔය period ටික අනුගමනය කරලා විනාඩි 20ක් ඇතුළත මේ ටික පුරවලා එන්න. ඊට පස්සේ ඔයා මේක හරියට විනාඩි 20ක් ඇතුළත ලියාපදිංචි වන්න කියන එක ක්ලික් කරා නම් මෙන්න මේ වගේ ඔයාට අදාළ QR code එක ලැබෙනවා. මේ QR code එකේ කෝඩ් එකට උඩින් ඔයාගේ වාහනයට අදාළ අංකය තියෙනවා. එතකොට මේ QR එක තමයි අපි සෙඩ් එකට ගිහිල්ලා පෙන්නලා අදාළ පෙට්‍රල් ටික ගහ ගන්න ඕනි. ඒ වගේම මේකේ දැනට මෙතන මේ සතියක් සඳහා සුදුසුකම් තියෙන ඉන්ධන කෝටාව ඒ වගේම ඉතිරි වී ඇති ප්‍රමාණය ඒවා පෙන්වන්නේ නැහැ. තව මේවා ඉදිරියේදී අප්ඩේට් වෙයි. ඒ වගේම ගොඩක් කට්ටිය ඔය Facebook එකේ එහෙම කමෙන්ට් දාලා තිබ්බා මේ ඇවිල්ලා තියෙන QR code එක මේ ඔක්කොම ටික හරියට පිරෙව්වත් වෙන වාහනයක නම්බර් එකක් ඇවිල්ලා තියෙන්නේ කියලා කිහිප දෙනෙක් මේ වගේ දාලා තිනවා මම දැක්කා. ඒගොල්ලෝ දාලා තියෙන ඊට පස්සේ ආයෙ පස්සේ ටික වෙලාවකට පස්සේ මේ site එකට log වුණාට පස්සේ හරි QR එක පෙන්නුවා කියලා. ඒක සමහර වෙලාවට මේ traffic එක වැඩි නිසා මේ system එකේ මොකක් හරි අවුලක් නිසා වෙන QR එකක් පෙන්වනවා ඇති. ඔයත් එහෙම වුණොත් මොකක් හරි වෙලා ටික වෙලාවකින් පස්සේ ආයෙ log වෙලා බලන්න. එහෙම නැත්නම් ට්‍රැෆික් එක අඩු ඒ කියන්නේ රෑ වෙලාවක වගේ ලොග් වෙලා බැලුවා නම් හරි ආයේ මේකේ ඔයාගේ හරි අංකය එහෙම නැත්නම් හරි වාහනේ නම්බර් එක පෙන්වන QR code එක ලැබෙනවාද කියන එක. ඊට පස්සේ මේ QR code එක ඔයාගේ ෆෝන් එකට යවා ගන්න පුළුවන්. මෙන්න මෙතනින් මේ QR එක මොබයිල් එකට යවන්න කියන එක ක්ලික් කරලා ඔයාට SMS එකක් විදියට link එක යනවා. මම ඒක කරලා පෙන්නන්නම් අන්තිමේදී. ඊට පස්සේ එහෙම නැත්නම් මෙන්න මෙතනින් මේක download කරගෙන print out එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ print out එක ඔයා පෙට්‍රල් ගහ ගන්න යනකොට අරන් ගිහිල්ලා සෙඩ් එකේ අදාළ නිලධාරීන්ට පෙන්වන්න පුළුවන්. අපි දැන් බලමු කොහොමද ෆෝන් එකට SMS එක ආවට පස්සේ ඒකෙන් ගිහිල්ලා මේ QR code එක බලාගන්නේ කියන එක. QR එක මොබයිල් එකට එවන්න කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාට එන SMS එක මෙන්න මේ වගේ එකක්. ඒ ඇවිල්ලා තියෙන link එක මෙන්න මෙහෙම ඔයා ක්ලික් කරාට පස්සේ ඔයාගේ browser එකෙන් ඒක open වෙනවා. ඊට පස්සේ දැන් ඔයා දැන් register වෙලා ඉන්නේ. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාගේ phone number එක මෙන්න මේ විදිහට අතුලත් කරන්න පුළුවන්. ඊට පස්සේ OPT අංකය එවන්න කියන එක මෙන්න මෙහෙම ටච් කරපුවාම ඔයාට අදාළ OPT අංකයක් ආයේ වෙනවා. ඒ අංකය මෙන්න මෙතන අපි ටයිප් කරන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඇතුළු වන්න කියන එක ටච් කරාට පස්සේ මෙන්න මේ වගේ අර QR code එක ඔයාට පෙන්නනවා. බලන්න එතකොට උඩින් ඔයාගේ වාහනේ නම්බර් එක හරියට පෙන්නනවාද කියන එක. දැන් ඔයා පෙට්‍රල් ගහන්න සෙඩ් එකට යනවා නම් මේ ෆෝන් එක අරන් ගිහලා මෙහෙම QR එක පෙන්නන්න පුළුවන්. එහෙම නැත්නම් මේක ඩවුන්ලෝඩ් කරගෙන මේක print out එකක් අරගෙන යන්නත් පුළුවන්. ඒ වගේම මේ වීඩියෝ එක ෂෙයා කරලා වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා අනික් කටියටත් මේ පිළිබඳව දැනගන්න අවස්ථාවක් ලබා දෙන්න. මගේ හොබි ලංකා channel එක subscribe කරලා මට සහයෝගයක් ලබා දෙන්න. මොකද මේ වීඩියෝ එක බලන හැමෝම වීඩියෝ එක බලලා channel එක subscribe කරලා සහයෝගයක් ලබා දුන්නා නම් මට ලොකු ශක්තියක් වෙනවා මේ වගේ ගොඩක් නිර්මාණ ඔබට ගෙන එන්න. මම ළඟදීම අරන් එනවා මේ දවස්වල මේ ඉන්ධන අර්බුදයේ තියෙන නිසා අපේ වාහන නවත්තලා තියන්න වෙලා තියෙන්නේ. එහෙම නවත්තලා තියෙනකොට වැදගත් වෙන කරුණු වාහනේ ආරක්ෂාව ඒ වගේම ධාවන තත්ත්වය මේක පවත්වා ගන්නේ කොහොමද කියලා අදාළ පැහැදිලි කිරීමක් කරන වීඩියෝ එකකුත් දැන් හදාගෙන යනවා. ඔයා subscribe කරලා තිබ්බනම් ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. ඒ වගේ තව ගොඩක් වැදගත් වීඩියෝ ඔබට බලා ගන්න පුළුවන්. ඔබ මේ දක්වා මේ වීඩියෝ එක බැලුවා නම් හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මේ පියවර ටික කරන්නේ කොහොමද කියන එක. ඒ වගේ මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න. එතකොට පුළුවන් උදව්වක් කමෙන්ට් එකට රිප්ලයි එකක් විදිහට දාලා අපි කරන්නම්. ඒ වගේම මම මේක මේ විදිහට පැහැදිලි කරේ මොකද මේ පිළිබඳව ප්‍රවෘත්ති වල කියනකොට මගේ අම්මා මගෙන් ඇහුවා මොකද්ද පුතේ QR code එකක් කියන්නේ කියලා. ඊට පස්සේ මට හිතුණා අපේ රටේ හැම කෙනාටම මේ පිළිබඳව අවබෝධයක් නැහැ. නොදන්න කට්ටියක් ඉන්නවා. බහුතරයකට මේ පිළිබඳව අවබෝධයක් තිබ්බත් අන්නේ නොදන්න අය වෙනුවෙන් තමයි මම මේ මඟ පෙන්වීම කරේ. ඒ වගේම මේ වගේ QR code එකක් හරි ලබා දීලා මේ ඉන්ධන අර්බුදයට විසඳුමක් රජයෙන් හොයන්න උත්සාහ දරනවා නම් ඒකට සතුටු වෙනවා. මොකද මේක මීට මාස ගානකට කලින් කරන්න ඕනි දෙයක්. මොකද දැන් මේ මාස කිහිපයක් මේ ප්‍රශ්න තිබිලා ඉන්ධන පෝලිං ගෑස් පෝලිං වලම අපේ ලංකාවේ ජනතාව 15කට ආසන්නව මැරිලා තියෙනවා. මීට කලින් තමයි මේවා ගේන්න ඕනි. ඒ වගේම මේ තියෙන සිස්ටම් එකෙත් පොඩි දුර්වලතාවයක් තියෙනවා. කවුරු හරි වගකීම් යුක්තෙක් මේ වීඩියෝ එක බලනවා නම් මේ සිස්ටම් එකට එකතු කරන්න අපිට SMS එකකින් අපේ ළඟම තියෙන සෙඩ් එකට පෙට්‍රල් එනවා නම් එන දවස එහෙම නැත්නම් ආවට පස්සේ ඔන්න ආවා දැන් පෝලිං අංකයක් SMS එකක් විදියට ගෙන්වා ගන්න හෝ සිස්ටම් එකට යම්කිසි අප්ඩේට් එකක් කරන්න. මොකද එහෙම වුණා නම් අපිට තවත් පෝලිං වල ගිහිල්ලා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. එහෙම කියන්න හේතුව දැන් සෙඩ් වලට අර සාමාන්‍ය කාලේ
අනිවාර්ය වගේ ඕනි වෙලාවක ගිහිල්ලා පෙට්‍රල් ගහ ගන්න ඩීසල් ගහ ගන්න පෙට්‍රල් ඩීසල් එන්නේ නැහැනේ. ඒක නිසා ඒ සිස්ටම් එකට ඒ පහසුකමත් එකතු කරා නම් අපිට බොහොම පහසුවෙන් මේ ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. එහෙනම් මම හැමෝටම සුබ පතනවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.